එහෙනම් ඔය පින්නතුන්ලා මේ ආහාරය ඇතුලෙන් දකින්න ඕන වචන තුනයි. මොකද්ද? පළවෙනි එක ආහාරේ ප්‍රත්‍ය පොඩි දෙයක්. හැබැයි බලන්න නිවනටමයි කිට්ටු වෙන්නේ. පුංචි දෙයක් මේ හැමෝටම තේරෙන සාකච්ඡාවක් මේ අර්ථය. හැමෝටම දැනෙන එක. හැමෝටම තේරෙන මේ කියන එක. පළවෙනි එක ආහාරේ කුමක් පිණිසද ප්‍රත්‍යවේක්ෂණ කරන්න. හැබැයි එහෙමනම් අනිවාර්යෙන් කැම් මිස්ට ෆෝන් එක අරන් ඉන්න. ඒක තමයි පළවෙනි නවත්තන්න. කරුණාකරලා ජංගම දුරකථන වෙන තැනක තියලා ඉන්න කෑම කන. ඇයි කෑම කන එකනේ යගේ විපස්සනා. චිත්ත සමාධිය පිණිස Java මේ වචන තුනට අර්ථයක් එකතු කරලා බලන්නකෝ. මේ මාසෙට වඩා ලබන මාසෙ නිවිලා ඉන්නේ. ඇයි භාවනා කරන්න වෙලාවක් නැති වුණාට කණ්ඩ වෙලාවක් තියෙනව නේද? කන එකම නම් භාවනාව. ඊට පස්සේ භාවනාව નિરાයාසින් වැඩෙනවද නැද්ද? දැන් ඔයගොල්ලෝ කියපු ගමන් කරන අනේ භාවනාවට නම් වෙලාවක් නැහැනේ හාමුදුරනේ. මේක හරි කාර්යබහුලයි ජීවිතේ භාවනා කරන්න වෙලාවක් නැහැ කිව්වට මේ කතාවට වෙලාවක් එනවනේ නිකන්. එයා කෑම මේසේ පාවිච්චි කරන්නේ විපස්සනාව වෙනුවෙන් නිවන් මඟ වෙනුවෙන්. එතකොට එයා හැම වෙලාවකම පළවෙනියෙන් දකින ආහාර ප්‍රතිවේක්ෂණාව. ඒකෙන් එයාට පේනවා ආහාර ප්‍රත්‍යයෙන් රූපේ පවතින බව. ඒක තමයි අර දැන් එක පරිසෝපාදය. ආහාර සමුදය රූප සමුදය. ආහාරයෙන් රූපේ සමුදය වී ඇත. බාහිර රූපේ ආහාරය මොකද? බාහිර සතර මහා ධාතු. රූපේ අභ්‍යන්තර සතර මහා ධාතු. බාහිර සතර මහා ධාතුන් අභ්‍යන්තර සතර මහා ධාතුව නඩත්තු වෙනවා කියන එක කෑමෙන් පේන්න ගන්න. ආහාර ප්‍රතිවේක්ෂණ කරද්දී ඒක ඔය පින්නතුන්ලාට කෑම ඇතුළෙන්ම පේන්න පටන් ගන්නවා. දෙක මොකක්ද? දෙක ආහාරයට ප්‍රශංසා කරන. ආහාරයට මෛත්‍රී සහගත වෙනවා. ආහාරයටම නෙමෙයි ආහාරය Tamanගේ අතට පැමිණීමේ ක්‍රියාවලිය දක්වාම කැප වුණු මහන්සි වුණු ගුටි කාපු අඬපු දොඩපු වැළපුණු උයපු එක තමයි අපේ අම්මා කරේ. අම්මා බත් ටික අතට ගෙනත් දුන්නට අම්මගේම කෘත්‍ය නෙමෙයි, බිරිඳගේම කෘත්‍ය නෙමෙයි. මේ බත්පත මගේ අතට පැමිණීම දක්වාම ජීවිතේ අම්මා අමාර කර. කී දෙනෙක් ජීවිතේ අමාර කරන්නද? මොකද ඔයාලගේ ඔය අතට ආපු බත්පත කෘමිනාශක තුලින් ඇවිල්ලා තියෙන. කී දෙනෙක් ජීවිතේ අවසන් කරන්නේ? කී දෙනෙක් ජීවිතේ යාළගේ ජීවිතේ ඉවර වුණා. අස්වැන්න වෙනුවෙන් මිනිස්සු බෙහෙත් පොර ගහලා ඔයාලට ඔය වී ඇට ටික හාල් බවට පත් වෙලා තමන්ගේ නිවසට පැමිණීම දක්වාම ජීවිතය අතහැරපු අඬපු දොඩපු වැළපුණු කඳුළු ආවපු ගුටි කාපු සෝසුසුම් හෙලපු නිදි වරපු සියලු දෙනාටම මේ සිත වේවා. ඒක තමයි දෙවෙනි. තුන්වෙනි අර්ථය මේ ආහාරය කියන්නේ පරණ කර්ම විපාකය. ඒකයි අද මේ එතකොට ඔයාලට ගොරෝසුයි හම්බ වෙනවා කියන්නේ. ඒත් කන්න පුළුවන් හොඳට. ගොරෝසුයි කෑම ප්‍රණීත නැහැ. ඒත් කන්න. එතකොට යාට ගොරෝසු කෑම හදපු බිරිඳ පේන්නේ නැහැ. අම්මා පේන්නේ නැහැ. දැන් සමහර කෙනෙක් අහනවා මේව කන්නේ කොහොමද මට පුළුවන් මේව කන්න. මේව මං වගේ මිනිහෙක් මේව කාලා හරියනවා. මම මේ මෙච්චර හම්බ කරලා ඇවිල්ලා මට මෙහෙමද දෙන්නේ? කවදාවත් ඒක ඉන්නේ නැහැ. මං වගේ මිනිහෙකුට මෙහෙම කන්න දෙනවද කියලා ඔයාලා අහන්නේ එදාට. ඒක කොන්තර නෑනේ ප්‍රශ්න නෑ. එයාට වැටහෙන්නේ Tamanගේ ආහාර ටික වනායි පරණ කර්මයේ ප්‍රතිලාභයක් ඇතුළත. පරණ සසර දීපු දෙයක්. ඒ විදිහට බලනකොට එතකොට අමනාප දායකයෝ පේන්නේ නැහැ. භික්ෂුවකට උනත් අමිහිරි දේවල් ලැබෙනකොට. කටුක දේවල් ලැබෙනකොට. දැන් මට මතකයි මම බදුල්ල පැත්තේ ඉඳලා තියෙනවා. එතකොට හරියට කටුක දේවල් හම්බ වෙනවා ටිකක්. ලැබෙන ඒවා හරි කටුකයි. හරි ගොරෝසු දේවල් ලැබෙනවා. අමිහිරි දේවල් හම්බ වෙනවා. කටුක දේවල්. එතකොට අමිහිරි දේවල් කටුක දේවල් ඔය පිනතුන්ලාට ලැබෙනකොට ඒ අමිහිරි කටුක දේවල් අතරින් ඔයාලට පේන්නේ ධර්මය. ගොරෝසු දේවල් අතරින් ඔයාලට පේන්නේ මොකද්ද? ධර්ම. ඒ කටුක දේවල් හම්බ වෙනකොට අපිට හිතුන අපොයි මේ වැඩක් නෑ මේ දායකයෝ කොහොමද මේ බලන්න දෙන්නේ? දැන් සමහරලාවට ගිහින්නේ මේ සමහර වෙලාවට කියනවා පොල් සම්බෝල ටිකක් එක්ක මොන හරි ඇට වර්ගයක් හම්බලා ගේනවා. ඒ සද්දාවෙන් ගියේ. ඒක හොඳට හදලා භාජනයේ තියලා ඒවත් ඔක්කොම යොමු කරලා වතුර බෝතලෙත් අරගෙන තේ ටිකකුත් හදාගෙන ඒක ඔලුවට තියාගෙන ඉන්නේ. සද්දාව. ඒකට ඒකේ ගොඩාක් ප්‍රණීත දේවල් නේ ගොරෝසු දේවල්.
මං එහෙම වළඳලා තියෙනවා. ඒ ගොරෝසු දේවල් ලැබෙනකොට මට කවදාවත් හිතිලා නෑ. සාමාන්‍ය භික්ෂුවකට එහෙම හිතෙන්නේ නෑ. අනේ බලන්නකෝ මේ දානි ටිකක් දීගන්න බෑනේ මේ මිනිස්සු හිතෙන්නේ. බැරි වෙලා හරි හිතුනොත් මේ ඇට වර්ග හැමදාම කන්න පුළුවන්. පොල් ටිකක් ගාලා මේ මොනවා හරි ඇට ටිකක් හම්බගෙන එනවා. මේව පුළුවන් ද කන්න කියලා යම් භික්ෂුවකට හිතුනොත් එයා දෙහි වුණේ බුදුරජාණන්. එයා එරෙහි වුණේ කාටද? බුදුරජාණන් වහන්සේට. එයාගේ දැරහුවේ භාග්‍යවතුන් වහන්සේ. ඇයි එයාට පේන්න ඕන මගේ කර්ම ඵලය මේ අද මේ දානේ විදියට පාත්‍රයට මේ ටික ලැබිලා තියෙන මගේ ඕගොල්ලොත් කෑම මේසය ඇතුලේ වත් පිඟාන තුලින් ඒක ඒ Tamanගේම පැරණි කර්ම විපාක දකින්න ඕන. පැරණි කර්ම විපාක දකින්න ඕන. එතකොට මට මතකයි එක හාමුදුරු කෙනෙක් මේ මට කියලා තිබුණා මේ මම දැක්කා ඒ හාමුදුරුව මේ එදා වළඳලා තිබුණ වට්ටක්ක තම්බලා. ඊට පස්සේ වාසකම්ම කියලා තිබුණා අනේ හාමුදුරනේ මොකුත් නෑ. දෙන්න දානෙට මොකුත් නෑ. ඒ නිසා ඔබ වහන්සේ මේ දානෙ වෙන කෙනෙකුට දෙන්න. ඊට පස්සේ හාමුදුරුවෝ අහලා තිබුණ බලන්න එහා කොච්චර දක්ෂයි. එයා වළඳලා මොකුත්ම නැද්ද ගෙදර. සනස අපේ වයසක උපාසකම්. අපේ ගෙදර වට්ටක්ක ගෙඩියක් විතරයි තියෙන්නේ. ඉතින් ඔබ වහන්සේ කිව්වම මොකද? ඊට පස්සේ එයාලෝ කියලා තියෙනවා. ඔය වට්ටක්ක තම්බගෙන ඉන්නකෝ අම්මා. මම සෑහෙන කාලෙකින් වට්ටක්ක තම්බලා කාලා. ඔය අම්මා ඔය වට්ටක්ක කෑල්ලක් හම්බෙන්න ඉන්නකෝ දෙන්න. එතකොට මේ අම්මා මොකද කරේ? අර වට්ටක්ක කෑල්ලකුත් හම්බගෙන පොල් ටිකකුත් ගාගෙන උදේම ඇවිල්ලා අනේ ස්වාමීන් වහන්සේ කියනවා එහෙනම් බුද්ධ පූජාවක් හදාන්න කියලා බුදුරජාණන් වහන්සේට පූජා කරා. මගේ පාත්‍රයටත් ඉතුරු ටික පූජා කරන්න කියලා ඒ භික්ෂුව වළඳනකොට ඒ ස්වාමීන් කෙනෙක් කියන්න පුළුවන් අපරාධේ උන්දට තිබෙත් ඒ වට්ටක්ක ගෙඩිය විතරයි. ඒ ටිකටත් මේ හාමුදුරුවෝ තට්ටු කරා වගේ හිතෙන්න පුළුවන්. නමුත් පින්වත්නි ඒ අම්මාට කරන්න පුළුවන්. ලොකුම උපහාරයනේ ස්වාමීන් වහන්සේ කළේ. අද ලැබෙන්නේ නැත්තේ සසර දීපු නැතිකමට. හැබැයි හෙට නම් නොලැබී තියෙන්නේ. ඇයි? එයා තුළ රැස්ුනේ බලවත් කුසලයක් නේ ජීවිතේ. සද්ධාව මුල් කරගෙන, වීරිය මුල් කරගෙන, සිහිය පිටුවාගෙන, බුදු ගුණ සිහි කර කර අර සංඝයා උදෙසා භාග්‍යතුන් වහන්සේ උදෙසා වට්ටක කෑල්ලක් විදූ කුසලේ පොඩි එකක්ද? බුද්ධ ශාසනේ මහා සසර විශාල අනුරූපී විපාකයක් නේ. ඒ වට්ටක්ක කෑල්ල විසින් ඒ අම්මාට ශාස්ත්‍රීය ජීවිතයක් උරුම කරනවා නේද? නියතයි. එහෙනම් පින්වත්නි මේ යම් කෙනෙකුට ලැබෙනවා නම් ප්‍රණීත දේ, යා ප්‍රණීත දේවල් දීලා. ගොරෝසු දේවල් දීලා නැහැ හරියට. ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙමෙයි. යම් කෙනෙකුට ලැබෙනවා නම් යා පින්වත්නි මේ මොහොතේ මට ලැබෙන ආහාර ටික තමයි මගේ පෙර සසර දීපු දේ. එහෙනම් අපිට යමක් සැපයක් විදියට ආහාර ටිකක් ලැබෙනවා නම් ඒක පින්වත්නි පරණ අපි කරපු දෙයක්. කවුරුත් කරපු දෙයක් නෙමෙයි. ඒ නිසා ඔය පින්නතුල්ලා ඔයාලගේ කෑම මේසෙදී ගොරෝසු ආහාර හෝ ප්‍රණීත ආහාර හෝ කියලා වලට වැටෙහි. ගොරෝසු ඒවා හරි ප්‍රණීත ඒවා හරි කියලා වැටෙහි. ඒ ප්‍රණීත දේ උනත් ගොරෝසු දේ උනත් ඔය පින්නතුල්ලා ඒක දකින්න ඕන. ඔයාලගේම පැරණි කර්ම සංස්කාරයක් කියලා. ප්‍රණීත දේ ඔයාලා දකින්න ඕන පැරණි කර්ම සංස්කාරයක්. ගොරෝසු දේ ගොරෝසු දේ දකින්න ඕන පැරණි කර්ම. එතකොට ඔයාලට ලෝකෙට සාධාරණී කරන්න බත් පාර්සල් බෙදන්නම හිතෙන්නේ නැහැ. දැන් අපි හිතන්නේ ලෝකෙට සාධාරණී කරන්න කියලා මේ බත් පාර්සල් බෙදන එක. නෑ ඔයාලට පේන්නේ ඔයාලගේ කර්මය. ඒක ඇතුලේ ඔයාලට පේනවා මේ ඊට පස්සේ ඔයාලා තුල දක්ෂ වෙන්න ඕන මිනිසුන්ට කණ්ඩ දෙන එක වෙන කතාවක්. මේ තමන්ව විදර්ශනාත්මක ශ්‍රාවකයෙක් විදියට තමන්ගේම ඇතුළාන්තයේ විමසා බලන රටාව මේ කියන්නේ. ඔයාලා දකින්න ඕන තමන්ගේ කෑම මේසෙ තුලින් තමන්ගේම පැරණි කුසල සංස්කාර. කුසල සංස්කාර. ඒක තමයි දකින්නේ. ඒක ඊළඟේ. ඊට පස්සේ ඔය පින්නතුල තව පොඩි ආචාර ධර්මයක් මාසිකට වරක් කරන්න ඕන. මාසිකට පාරක් කරන්න. පොඩි වැඩයි. ඒක නිකන් හොඳ රහසක් ඒක. හොඳට ඔළුවේ තියාගන්න. දැන් මේ කෑම ගැන විතරයි අද බලන්නේ. කෑම මේසෙදී නිවන් දකින්න විදිය. පින්වත්නි නිවන් නෙමේ කෙලින්ම අරහත්ත්වයේ කරා ගිහින් මෙහෙදිම පිරුණම් පාන විදිය කියන්නේ. මේ කෑම මේසෙ කියන්නේ නිවන් දකින්න තැනක් පින්වත්නි. දැන් මේව මේ හිතලු නෙමෙයි.
පළවෙනි ඕන බලන්න මම දැන් ආයි කීප් ටික ඔක්කොම කියන්නේ. පළවෙනි එක මොකද්ද? ආහාර ප්‍රතිවේක්ෂණා කරනවා. ආහාර ප්‍රත්‍යයෙන් රූපේ හටගෙන තියෙන බව දැනෙන්න ගන්නවා. ආහාරයෙන් ප්‍රත්‍යයෙන් මේ ආහාර ප්‍රත්‍ය පදනම් කරගෙන මේ රූපේ පවතින බාහිර සතර මා ධාතු අභ්‍යන්තර සතර මා ධාතු මත යැපෙනවා කියන එක දැනෙන්න ගන්නවා. ආහාර ඉලක්කය දැනගන්නවා. ඒක තමයි පළවෙනි එක අපි කරන්න ඕනේ. ඒක නැත්තම් ඊට පස්සේ දෙවෙනි එක ආහාරය පිළිබඳ මෛත්‍රී සහගත වෙනවා. ආහාරය සම්බන්ධ පුළුවන් තරම් මෛත්‍රී සහගත වෙනවා. තුන්වෙනි එක තමයි පින්නත් ඔය පින්නතුල්ලාගේ ජීවිතේ තියාගන්න බොහොම ලස්සන දෙයක්. මේක හරිම රසවත් දෙයක්. අර්ථවත් දෙයක්. ආහාරය ඇතුලේ Tamanගේම කර්ම විපාක දකින්න. ආහාරය කියන්නේ Tamanගේම වපුරාගත්ත Tamanම දුන්න දේ. එතකොට මේ ගොරෝසු කලින් ගොරෝසු විදියට දීලා තියෙන්නේ. ප්‍රණීත දේ අදාම්බේ. ප්‍රණීත විදියට දීලා. ඒක තමයි තුන්වෙනි එක. හතරවෙනි එක තමයි මාසයකට වරක් කරන රහස්‍යගත වැඩ. මාසයකට පාරයි. මාසයකට පාරයි. මොනවද දන්නවද? පළවෙනියෙන්ම අපි හිතමුකෝ කෑමකට ගියා කියලා. කෑම මේසේ හරි ලස්සනට ඇරලා තියෙනවනේ පිළිවෙලට. පළවෙනි කෑම 5 විතරයි කන්නේ. පළවෙනි කෑම වර්ග 5 විතරයි. කොච්චර අකමැති වුණත් ඒ 5 විතරයි. ඒ 5න් පස්සේ කොච්චර කැමතිව තිබ්බත් ගන්න. අන්න ඒක රස තණ්හාව ගෙවෙන්න බලපන්. මාසෙකට වරක් විතර කරලා. කෑම ගොඩාක් තියෙනවා. හෝටලයකට ගිහින් කරලා එනවා. ගොඩාක් කෑම වර්ග ඉතින් කෙනෙක් කියනවා ඔය නිවන් දකින්න පුළුවන්ද කියලා. වෙනත් මේ නිවන් දකින්නේ නැහැ. නිවන් අවබෝධ කරගන්න පොඩි උපකාර ලැබෙනවා. කාටවත් කියන්නේ නැහැ. එක කෑම පළවෙනි කෑම වර්ග 7 විතර. කෑම 20ක් විතර තියෙනවා. කෑම වර්ග දැන් භික්ෂුවකට උනත් එක් කරන්න පුළුවන්. වාඩි වුණාම දානි ගොඩාක් බෙදාගෙන එනවා. පළවෙනි 7 විතරයි වලදා. එතනින් පස්සේ මොනවා ගෙනාවත් පිළිගන්නේ. එතනින් පස්සේ ඒ පළවෙනි 7 ඇතුලේ අමනාපම කෑම තියෙනවා. ඒත් ඒ 7 විතරයි. තමන් කන්න කැමති නැහැ. දැන් කෙනෙක් කරවිල කන්න කැමති නැහැ. පළවෙනියෙන් කරවිල ගේන්නේ. ඒත් එයා ඒක තමයි දාන පිළිගන්නේ. ඒක රස තණ්හාව ගෙවෙන්න ජවයක් දෙනවා. ඒක යාට රස තණ්හාව ගෙවෙන්න ජවයක් දෙනවා. ඔය පින්නතුන්ලාටත් ඒක කරන්න පුළුවන්. ඔයගොල්ලොත් ඒක කරලා බලන්න. එමාතිකට වරක් විතර පොඩි දෙයක් ඉතින්. අපිට විශේෂ ප්‍රිය සංഭാෂණයකට යන්න හම්බ වෙනවා. පළවෙනි කෑම 7 විතරයි. ඊට පස්සේ මොනවා ඩෙසර්ට් එකට තිබ්බත් කොච්චර කැමතිව තිබ්බත් අරහතේ අකමැති මේවා පහක්ම දෙකයි තිබිලා තින් කණේව. ඒත් පින්වත් නේ අද. ඒක රස තණ්හාව ගෙවෙන්න පුද්ගලයෙකුට බා. ඒක හැමදාම කරන්නේ මාසයකට වරක් විතර කරනවා. පොඩි දෙයයි මාසයකට පාර. ඒක තමයි මම කරන්නේ. පස්වෙනි එක ඔයාලට කෑම ලැබෙනකොට ඔයාලගේ ජීවිතේ ආහාර ලැබෙනකොට ඒ ආහාර ලැබෙන්නේ පරණ පිනකට කිව්වනේ. හොඳ ප්‍රණීත විදියට ආහාර හම්බ වෙනවා නම් ඒක මහ විශාල පිනක් කියලා කිව්වනේ. ප්‍රණීත විදියට ලැබෙන්නේ නැත්තම් ඒක පරණ අකුසලයක් කියලා කිව්වනේ. ඔයාලා කෑම මේසෙන් නැගිටිනකොට ඒ පින විපාක දීලා අනිත්‍ය වෙලා යනවා කියලා දකින්න. අකුසලයක් න අනේ මේ ගොරෝසු විදියට අද තියෙන මේ පරණ විපාකයක් අනිත්‍ය වුණා කියලා හිතන්න. එතකොට අමනාපකම්. එහෙනම් කෑම මේසෙන් නැගිටිනකොට කුසලයයි අකුසලයයි දෙකම විපාක දීලා අනිත්‍ය වුණා නේද කියලා දකින්න. එහෙනම් කෑම මේසෙන් නැගිටිනකොට යාට කර්මයේ විපාකයේ අනිත්‍යතාවය පේන්න පටන් ගන්නවා. අනිත්‍යතාව. එතකොට එයා විදර්ශනාවමයි වටලා. ඔන්න ඔය ටික ඔයාලගේ ජීවිතේ තිබ්බොත් ඔය කාරණා පහ ඔයාලට ජීවිතේ තිබ්බොත් ඔයාලා කෑම මේසේ කෑම කියලා එකක් නෙමෙයි වෙලා. නිවන් මඟයි වඩලා. අන්නේ ඒක අනිත්‍යතාවය කියන විපස්සනා. එයාට යාගේ ඒක කෑමද අනිත්‍යයි පිළුණු වුණා කියලා පේනොන්නේ නැහැ. එයාට පේන්නේ යාගේ කුසලතාවයේ විපාක දීලා අනිත්‍ය වුණා. එච්චරයි. ප්‍රණීත භෝජනයක් කන්න බින තිබුණා. ඒ පින අනිත්‍යයි කාලේ ඉවර වුණා. අනිත්‍යතාවයේ පේන්න පටන් ගන්නවා. මෙන්න මේ වචන පහ ඔයාලගේ ජීවිතේ තියාගෙන දරුවන්ට උගන්වන්න. පොඩි කාලේ අම්මා දරුවට උගන්වන්න ඕනේ ඒක. එතකොට ඒ දරුවට නිවන් මාර්ගට අදාළ ජවය හම්බ වෙනවා කෑම මේසෙදි. විදර්ශනාව පිණිස යට අවකාශයක් වෙනම උවමනා කරන්නේ නැහැ. එයා වඩලා තියෙන නිවන් මගමයි ආහාර කතාව ඇතුළේ.
ඒ විදිහට ඔයාලට පොඩි වැඩ මේවා තමයි පින්වත්නි ඇත්තටම ප්‍රායෝගික ජීවිතේ නිවන් මාර්ගයට ගන්න ජවය කියලා කියන්නේ. එනිසා ඔය පින්තුන්ලා තේරුම් දෙනාටම මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා කියලා අපි අධිෂ්ඨාන කරමු.